සුබ සන්ධ්‍යාවක් වේවා පැමිණ සිටින ඔබ සැමට කාල වේලාව ගියත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට මේ සුනිල් ගී දහන පටන් ගන්න දැන් වෙලා තියෙනවා. අපේ මහේෂි කෝකිලාට මා කියනවා අපේ මේ කාර්යය පටන් ගන්නට වැඩ ආරම්භ කරන්න. ඔව් අපි මේ හැමදේම කරන්නේ ජීවිතය විඳින්න විඳවන්න නැතුව ලෝකේ කොහේ හිටියත් මොනවා කරත් අපේ සංස්කෘතිය අපේ සංගීතය අපේ උරුමය විඳින්නට අපි කැමති. ඒ නිසාමයි අපි මේ විදිහට පුළුවන් ආකාරයට එංගලන්තේ ඉඳගෙනත් මේ විදිහට අපේ වැඩසටහන් සංවිධානය කරන්නේ. ඉතින් එහි තවත් එක් ප්‍රයත්නයක් අද සුනිල්ගේ සර ප්‍රසංගය පැමිණ සිටින ඔබ ඉතාමත් ආදරෙන් සෙනෙහසින් පිළිගන්නවා අද සුන්දර සන්ධ්‍යාව ගත කරන්නට කියලා. අපූර්ව රංගනයෙන් ප්‍රසංගය ආරම්භ කරන්නටයි මිඩ්ලෑන්ඩ් සරසී රංගායතනය මේ සූදානමින් වේදිකාවේ සැරසී සිටින්නේ. එහෙමනම් ඇරයුම ඔවුන්ට බාර ගන්න වේදිකාව ප්‍රසංගය ආරම්භ කිරීමට जगन्मोहिनी मधुर भाषिनी चारु देहिनी कमल वासिनी सरस्वती देवी वंदे सरस्वती देवी
පුරජාලා කම්පිත කංචනමාලා කුජිත කින්කිණිනු පුරජාලා පාද සරෝදේ කටිතටාකේ පාද සරෝදේ කටිතටාකේ චංචල නර්තන ලීලා චංචල නර්තන ලීලා अंकिक कुंकुम रेखा नील मकर पंकज आकुल अंकिक कुंकुम रेखा पूर्ण कुंभ मिव पीन पयोधर पूर्ण कुंभ मिव पीन पयोधर पूरितामृत धारा पूरितामृत धारा आग साधन पुण्य मूर्ति धर सुरकुल वर अभिरूपा भाग्य साधन पुण्य मूर्ति धर सुरकुल वर अभिरूपा देहि देहि वरदायक हस्ते देहि देहि वरदायक हस्ते शुभ मंगल मुद्रा शुभ मंगल मुद्रा මිඩ්ලෑන්ඩ් සරසි සංගීත රංගන ආයතනයේ ශිල්පිනියන්ගේ අතින් අපූර්වට සිද්ධ වුණ හරියට ලංකාවේ ඉන්නවා වගේ ලංකාවේ ප්‍රසංගික ආරම්භයක් දැක්කා වගේ හැඟිනවා දැනෙනවා ඇති අනිවාර්යෙන්ම ඔබට. ඉතින් සුනිල් ගී සර ප්‍රසංගය සුනිල් විමලරත්න මේ විදිහට මහා බ්‍රිතාන්‍යයේ පවත්වන්නට තීරණය කරන්නේ ඔහුට මේ කලා පසුබිමක් තියෙන නිසා. ඉතින් ඒ සංස්කෘතික අමාත්‍යාංශයෙන් පණිවිඩයක් එවලා තියෙනවා. ඔහු පිළිබඳව කවුද සුනිල් කියන්නේ? කවුද සුනිල් විමලරත්න? මොන ආකාරයකටද මේ කලා ලෝකෙට පිවිසෙන්නේ? මොන වගේ කලා මෙහෙයක්ද සිද්ධ වුණේ කියන වගේ කියන්නට. ඉතින් අපි මේ ආරාධනා කරන්නට හදන්නේ ඒ කර්තව්‍ය ඉටු කරන්නට. ගරු සංස්කෘතික කටයුතු අමාත්‍ය ටීබී ඒකනායක මැතිතුමන්ගේ පණිවිඩය ඔබ වෙත ගෙන එන්නට මා එදා කාරුණිකව ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අද මෙම ස්ථානයට පැමිණ සිටින අපගේ දොස්තර කෝකිලා වෛද්‍යරත්න මහත්මියට මෙම ස්ථානයට පැමිණෙන්නට කියා කාරුණිකව මගේ ආරාධනය. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගේ පණිවිඩය. ශ්‍රී ලංකාව තුළ යුදබිය පැතිර පැවතුණු සමයෙහි ත්‍රිවිධ හමුදාවේ මානසික සුවය උදෙසා කලා කටයුතු වලින් ජීවය ලබා දීමට කලාකරුවෝ එක් වූහ. සාමූහිකව නැගී සිටියහ. එසේම යුද හමුදාවේ වීර සෙබළුන් අතර විවිධ අංශ වලින් කලා කුසලතා ප්‍රකට කළ අය ලබා දුන් ශක්තිය සුළුපටු නොවේ. ඒ අතර ගී හඬින් ත්‍රිවිධ හමුදාව ප්‍රබෝධමත් කරමින් චිත්ත ප්‍රබෝධයත් ශක්තියත් ධෛර්යයත් ඉහළට ඔසවා තැබූ සුනිල් විමලරත්න රණවිරු කලාකරුවාණන් ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නගර සීමාවේ
ලැම්ටන් පාසලෙහිදී පවත්වනු ලබන සුනිල් ගීසර ප්‍රසංගයට ලෙන්ගත් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු බලකායට 1974 වසරේදී එකතු වූ සුනිල් විමලරත්නයන් හමුදා සේවාව නිම කරමින් විශ්‍රාම ලබා සිටියත් ශ්‍රී ලාංකික පෙරදිග ගී මధుරස්රෝය එංගලන්තය වැනි අපරදිග රටකදී අවදි කිරීමට තරම් ප්‍රබලවත් වීම අතිශයින්ම සතුටට කරුණකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ B ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු වන හෙතෙම ශ්‍රී ලංකාවේදී ඒකපුද්ගල ගී ප්‍රසංග පවත්වා කීර්ති නාමයක් දිනාගත් ගායකයෙකි. එක්සත් රාජධානියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ධම්මික විත් ෆ්‍රෙෂ් නයිට් හා මිඩ්ලන්ඩ් සරස් නම් නර්තන කණ්ඩායම සමග එක්ව සුනිල් විමලරත්නයන් ඉදිරිපත් කරනු ලබන සුනිල් ගී සර ප්‍රසංගය ලන්ඩන් පුරවරය පුරා විසිර පැතිර යන ජයග්‍රාහී නාද සටහනක් වේවායි සුබ ප්‍රාර්ථනා කරමි. TB ඒකනායක සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය. සුනිල් විමලරත්න එහෙම කිව්වහම කී දෙනාද දන්නේ ලන්ඩනේදී? හැබැයි ආමි සුනිල් කිව්වහම හැමෝම දන්නවා. ඊටත් වඩා CTගේ සින්දු කියන ආමි සුනිල් කිව්වම හැමෝම හඳුනනවා. එහෙම නේද? ඉතින් ඒ විදිහටම අපි කියමු සුනිල් මේ අදන්නේ ඔහුගේ මුල්ම ගී එකතුව ඔහුගේ හඬ මුසු කරන්නට ඒ ගී එකතුවට මං හිතන්නේ අර කිව්වා වගේම සුනිල් හැමදාම කියන දෙයක් මං CTගේ සින්දු කිව්වට CT සින්දු විතරක් නෙවෙයි අපේ පණ්ඩිත් අමරදේවයන්ගේ ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ ආදී ඒ ගීතත් ඒ ආර්ය ගීතත් කියන්නට ඔහු හැමදාමත් එකතු වෙනවා කියලා. ඉතින් මේ හදන්නේ ඒ ගී හඬ අවදි කරන්නට අපේ ෆ්‍රෙෂ් නයිට්ස් සංගීත කණ්ඩායමත් ධම්මික ප්‍රමුඛ ෆ්‍රෙෂ් නයිට් සංගීත කණ්ඩායමත් එක්ක. ස්තුතියි මහේෂි. විශේෂයෙන් මගේ ආරාධනාව පිළි අරගෙන මේ පැමිණි හැමෝම මම ආදරයෙන් මතක් කරනවා. මොකද මම මේ ගීතේ මේ පණ්ඩිත් අමරදේව මහත්මයාගේ ගීතයක් මොකද ප්‍රථමයෙන්ම ගායනා කරන්න අදහස් කළේ එතුමා දැන් රෝගාතුරව ඔත්පල වී සිටින වෙලාවේ එතුමාට නිරෝගී සම්පත් ලැබේවා කියලා මම මේ ගීතේ ප්‍රථමයෙන් පටන් සසර වසන තුරු නිවන් දකින්න තුරු සසර වසන තුරු නිවන් දකින්න තුරු පින් කෙතෙල රන් දෙරනේ යන්නේ උපදින්නට हेतु आसना वेवा हेतु आसना रत्नमालिसा किरणय महाबो सेवनय दिशा दवाई सीरिया अपने गुरु में आए रत्नमालिसा किरणय महाबो सेवनय साबवाई सीरिया आपके गुरु में आए ससर वसन तू निवान दखिन तू
සසර වසනතු නිවන් දකින්නතු රත්නමාලිස කිරණයි මහබෝ සෙවණයි තිසා බබයි සීකිරියයි අපි උරුමයයි රත්නමාලිස කිරණයි මහබෝ සෙවණයි තිසා බබයි සීකිරියයි අපේ උරුමයයි සසර වසනතු නිවන් දකින්නතු සසර වසනතු නිවන් දකින්නතු පින්කෙත හෙළ රන් පෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා මම ඊළඟට තෝරගත්ත වික්ටර් රත්නායක සූරින්ගේ ගීතයක්. මොකද මමත් වික්ටර්යත් මම හිතන්නේ අවුරුදු 30ක 35ක ලෙන්ගතු හිතවත්කමක් තියෙනවා වික්ටර්යත් එක්ක. මේ අවස්ථාවේ මම වික්ටර්යත් මතක් කළා. මම වික්ටර් රත්නායක සූරින්ගේ ගීතයක් මම ගායනා දෛවයෝ ප්‍රතින් නොවේදු හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිමමසේ අප හමුනේ දෛවයෝ ප්‍රතින් නොවේදු හමුනේ අප දෛවයේ සරදම් ලබන්නට කිමමසේ අප හමුනේ
දෙකින් නොවේද හමුුනේ හමුුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ හමුුනේ දෛවයෝ දෙකින් නොවේද හමුුනේ හමුුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ හමුුනේ. Thank you.